ගුටන් ටාක් සුබ දවසක්. අපි අද පාඩමින් කතා කරනවා ඉම්පරටීව්. ඉම්පරටීව් කියලා කියන්නේ giving commands. අපි commands දෙනවා. යන්න, කන්න, මෙහාට එන්න. ඒ විදිහ අපි commands දෙන විදිහක් තියෙනවා. විවිධ ස්වරූප වලින් තමයි අපි දෙන්නේ. ඒ කියන්නේ අපි තරහෙන් කියන්න පුළුවන්. ටිකක් අපි තරහ අඩුවෙන් කියන්න පුළුවන්. ඒ විදිහට විවිධ ක්‍රම තියෙනවා. අපි ඉම්පරටිව් ෆෝම් එක ගන්නේ do ෆෝම් එකටයි, ear ෆෝම් එකටයි, see ෆෝම් එකටයි. එතකොට බලමු අපි ඉස්සරලාම do ෆෝම් එක අරගෙන. regular verb එකක් ගත්තා මම trinken කියලා. trinken කියන්නේ to drink. එතකොට මේකේ කරන්නේ අපි do ෆෝම් එකට trinken conjugate කරාම drinks වෙනවා. එහෙනම් අපි imperative කරනකොට මේ st අයින් කරලා දානවා do ෆෝම් එකේ. එතකොට ඉතුරු වෙන්නේ drink. අනිවාර්යයෙන්ම exclamation mark එක අපි යොදන්න ඕනේ. එහෙනම් drink water, වතුර බොන්න. ඊළඟට තවත් verb එකක් අපි ගමු gehen කියලා. gehen කියන්නේ regular verb එකක්. එහෙනම් ඒකේ do ෆෝම් එක තමයි do gazed. එතකොට අපි st අයින් කරලා දානවා. එතකොට ඉතුරු වෙන්නේ geh. එහෙනම් geh යොගන්. ජොගින් කරන්න යන්න. geh යොගන්. right. ඊළඟට අපි බලමු ear ෆෝම් එකට. එහෙනම් do ෆෝම් එකේ අපි කරන්නේ st අයින් කරලා දාන එක. do ෆෝම් එකේදී ear ෆෝම් එකේදී කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. අපි ear ෆෝම් එක conjugate කරාම අගට t එකක් එකතු කරනවා regular verbs වල. එහෙනම් මම kaufen කියන verb එක අරගෙන තියෙනවා. ඒක ear ෆෝම් එකට conjugate කරාම ear kaufed. අපි ඒක කිසිදු දෙයක් අයින් කරන්නේ නැහැ. kaufed විදිහටම තියෙනවා. exclamation mark එක අපි ගන්නවා. එහෙනම් kaufed gemüse එළවලු මිලදී ගන්න. ඊළඟට ටෙලිෆෝනියරන් කියන verb එක ගත්තොත් ඒකේ ear ටෙලිෆෝනියට්. එහෙනම් ටෙලිෆෝනියට් විදිහටමනේ අපි තියන්නේ. මොකුත් අයින් කරන්නේ නැහැ. exclamation mark එක අනිවාර්යෙන් දානවා. ටෙලිෆෝනියට් මේෂ් මට කෝල් කරන්න. ටෙලිෆෝනියට් මේෂ්. right. ඊළඟට C ෆෝම් එක. C ෆෝම් එකේ regular සහ irregular දෙකම එකම විදිහයි. මොකද අපි C ෆෝම් එකේදී ගත්තොත් එහෙම arbeiten කියන verb එක arbeiten කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. Sie arbeiten. එහෙනම් ඒකෙත් මුකුත් අයින් කරන්නේ නැහැ. අපි ඒ විදිහටම තියෙනවා. නම් arbeiten exclamation mark එක දානවා. arbeiten Sie zusammen එක චුට්ටක් අපි කියන්නේ කරුණාකරලා වගේ නිකන් අදහසකින් arbeiten Sie zusammen එකට වැඩ කරන්න. මොකද ඒක ෆෝමල් විදිහට අපි කියන්නේ. ඊළඟට common කියන එක ගත්තොත් එහෙම see common. අපි මොකුත් අයින් කරන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා common, common see here, common see here. මෙහාට එන්න. right. ඊළඟට අපි යමු irregular verbs වල do ෆෝම් එකට. අපි lesson කියන එක ගත්තා. එහෙනම් ඒක conjugate කරාම do ෆෝම් එකට do least වෙනවා. ඒකෙදී අපි st අයින් කරනවා කියලා කතා වුණා. හැබැයි මෙතනදී අපි st අයින් කරොත් lee විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මෙතනදී අපි t එක විතරක් අයින් කරනවා. lees. lesen ein Buch. පොතක් කියවන්න. ඊළඟට සේහන් කියන verb එකත් ඒ විදිහයි. මොකද සේහන් කියන එකයි ලේසන් කියන එකයි දෙකම ටිකක් එක විදිහට තමයි conjugate වෙන්නේ. අතනදී L එකටයි E එකටයි මැදට I ආව. ඒ වගේම මෙතනත් S එකටයි E එකටයි මැදට I එනවා. එහෙනම් do ceased. අපි කලින් එකේදී අපි T එක විතරයි අයින් කරේ. නමුත් මෙතනදී do ceased එකේ ST අයින් කරලා sich කියන එක අපි ඉතුරු කරගත්තා. එහෙනම් sich fern TV බලන්න. sich fern
ඊළඟට නේමන් කියන එක අපි ගන්නවා. දූ නම් නිම්ස්ට් වෙනවා. එහෙනම් එතනදිත් අපි st අයින් කරා නිම්. නිම් ඩියර්ස්ටර් ස්ට්‍රාස ලින්ක්ස්. නිම් ඩියර්ස්ටර් ස්ට්‍රාස ලින්ක්. ඉස්සරින් පළවෙනි පාරෙන් වමට හැරෙන්න කියන එක තමයි කියන්නේ. කියන්නේ පාර ගන්න කියන එක. අපේ කමාන්ඩින් එකක් තමයි දෙන්නේ. ඉයර් ෆෝම් එකේ ඒකෙත් කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඉරෙගියුලර් රෙගියුලර් දෙකම එකම විදිහට තමයි කන්ජුගේට් වෙන්නේ t එකක් අපි එකතු කරනවා. එහෙනම් එසන් කියන එක ගත්තා. අපි මේ කතා කරන්නේ උන්රේගල්නේ ඉරෙගියුලර් verbs නේ. එහෙනම් එසන් කියන එක අපි ගත්තා. ඉයර් එකට කන්ජුගේට් කරාම ඉයර් est. එහෙනම් අපි est කියන එක මොකුත් වෙනසක් සිදු කරන්නේ නැහැ. est chips. chips කන්න. ෆාරන් කියන verb එක ගත්තොත් එහෙම ear fart. එහෙනම් fart මයි අපි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. fart I know to. කායක drive කරන්න. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් laufen කියන එක ගත්තොත්, fahren කියන එක ගත්තොත්, du form එකේදී du fährst වෙනවා, du läufst වෙනවා. අනිත් අවස්ථාවේදී අපි umlaut එකත් අයින් කරනවා. එහෙනම් du fährst උනහම umlaut එකත් අයින් කරලා st අයින් කරාම fah තියෙන්නේ. fah. එහෙනම් fah I know to. හරි? එතකොට මෙතන lauf schnell ඉක්මනින් දුවන්න. හරි? ඒ විදිහට තමයි අපි umlaut එකත් අයින් කරන්නේ. right. මේකෙදි අපි C form එක කලින්ම කතා කරානේ දෙකම එකම විදිහයි කියලා. මම මෙතන imperative list එකක් දීලා තියෙනවා. ඒකේ do form එකක් තියෙනවා, ear form එකක් තියෙනවා, C form එකක් තියෙනවා. බලන්න regular verbs list එකක් තමයි තියෙන්නේ. trinken, trink, trinkt, trinken Sie. Spielen, spiel, spielt, spielen Sie. Gehen, geht, gehen Sie. Lernen, lern, lernt, lernen Sie. Machen, macht, machen Sie. Sagen, sagen Sie. Hören, hört, hören Sie. Singen, singen Sie. Kaufen, kauft, kaufen Sie. තවත් තියෙනවා. නමුත් මම මෙතන පොඩ්ඩයි කීපයයි ගත්තේ. ඊළාට උන්රේගල් මැසික ව්‍යාබන් ලිස්ට් එකක් තියෙන fahren, fahrt, fahren Sie. Laufen, lauft, laufen Sie. Waschen, wascht, waschen Sie. බලන්න මේ තුනේම අපි umlaut අයින් කරලා තියෙන do form එකේ. Lesen, liest, lesen Sie. Sehen, seht, sehen Sie. Helfen, helft, helfen Sie. Treffen, trefft, treffen Sie. Essen, esst, essen Sie. Sprechen, sprecht, sprechen Sie. Geben, gebt, geben Sie. ඔය විදිහට තමයි regular සහ irregular අපි imperative form එක do form එකට, ear form එකට, C form එකට conjugate කරන්නේ. හොඳයි. මං හිතනවා ඔයගලන්ට imperative ගැන යම්කිසි අවබෝධයක් එන්න ඇති කියලා. සමහර විට ඔබට ඒ ගැන ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ප්‍රශ්න විසඳෙන්න ඇති කියලාත් මං හිතනවා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙනකම් ගිහින් එන්න. සුබ දවසක්. Tschüss.